දනුක දන්සල් කන්න යන්න ඇත්ත බං අපි මුනේ දන්සල්ද බං මේ දවස්ටික මට නම් මේ වැලේ වැන්න දුබන් ඉන්නේ හයර් එකක්වත් සෙට් වෙන්නේ බස් එකට එහෙමද ඒ වුණාට බං අපි යමන්කෝ බං ඔබට ඕනම් ඵලයන්ම මට නම් අපෝ හරි දැන් මොකද කරන්නේ අරුටවත් කසුනටවත් කෝල්ලයක් දාලා බලන්න ඕනේ ඌනවද කියලා කෝල්ලයක් එක්ක උගේ ෆෝන් එක කැඩලා කිව්වා නේද මොකද අර වින් වැටිලා අයියෝ දැන් මොකද කරන්නේ දැන් ඉතින් මටම තමයි අප්පා තනියෙන් දාන්සල් කන්න යන්නේ ඉන්නේ අයියෝ හැමෝම දාන්සල් වලින් ගිහිල්ලා ඒ මුවත් එන්නේ මට තනියෙන් යන්නත් කම්මැලි බලන් කවරේ සෙට් කරගන්න රෑ 8ට 9ට විතර දන්සල් ඇදලා එනවා ගෙදරින් ඊට අම්මා කේස් දායි දන්නෙත් නෑ අම්මා මට කිව්වත් එක ටක් ගාලා ගිහලා එන්නේ කියලා අරු ඇත්තේ ෂුවර් එකටම උන්ගේ කඩේ වෙනදී දනුගේ කසුර ඇත්තේ බලමු කසුරට නවත්තලා කසුර එයිද දන්නෙත් නෑ ඌටත් වැඩද ඒ කසුන් අපි දන්සල් වදින්න යන්න බා ඔවුනේ බං මාත් මේ කම්මැලි ගමේ මමයි මං ඉන්නේ එපා යදින් යමන් මේ බස් එකේ යන්නේ යමන් නම්බර නැගගනි අඩෝ මේ අපි බස් එක පොලිසියෙන් අල්ලයි දන්නේ නැහැ නේ බස් එක තොරණක් වගේනේ එහෙම වෙන්නේ නෑ මල්ලි අපිට මේ අටෝ මේ අරුවාගෙන තමයි දනු කියාවේ නැද්ද දනු කියාට උට වැලේ වැන්න තුල බං ඉන්නේ උට මොකද්ද උට එන්න බෑයිලු හිමු ඕබන් කොයි බස් එක කවුරුත් යන්නෙත් නෑ නේ ඔක කකුණු ලෝබේ ඕක බස් එකක් දාගන්න නෑ ඔක බස් එකේ හිටන ටීටීලායි මේක ළඟට තමයි තිබුණ මාත් කියන බස් එක වල දාගන්න කියලා උඩි බස් එක වල වගු මම මේ උඩි බස් එක නිකන් ඇතුළ නිකන් අම්බෝ රජසැපිලි දින්නේ අපේ බස් එකේ නියම තමයි මහත්තයෝ මේ දන්සල් දින්නේ කොහෙද බන්නේ අයියෝ කප්පගත්තා නේද උලන්නේ උත්තයි මේ සිරිපාතිකව දන්සලා දිනවලද අයිස්ක්‍රීම් වල ඒකට යමන්නේ බං මුලින්ම ආයන් අඩෝ මෙන්න මෙතන තියෙනවා සරුවත් දන්සල සරුවත් බීලන්ද හරියට මචං නවත්තමකද අම්බෝ සරුවත් කජු දාලාද කොහෙද තියෙන්නේ හැබැයි මේ අර පාසල් උපකරණ කඩින් තමයි දෙන්නේ අද ඒගොල්ලෝ විනාශ කරගන්න අයියයි මටත් දෙන්න එක සරුවත් මල්ලි ගොඩක් ස්තුතියි ඒ මචං නනුගේ ඔබ සරුවත් එකක් කරන් වරින් බස් එකෙන් නැගලා බොමු ආතල්ලේ ආයි යකෝ තලුවරන් එපා යකෝ අක බීපා හරි බං මේ අඩෝ අර කොන්දොස්තරයා වෙන්නේ පව් ඌනතෝ වට පාලු මොනවද තූතයම යාළු ඌත් නෝ යාළුවෙක් තමයි ඔබට දැන් කොන්දොස්තරයා ලොකු වෙලානේ අපිට එඩි නෑ බං ඉතින් අඩෝ මේ සරුවත් පට්ට රාලි මොකක්ද දාලා පොතොරම මල පෙරේති තුන කන්න මිපදති තුක් නොරවි ඌතුකි කට අම්මට අඩෝ මේ අයිස්ක්‍රීම් මොනවද මන් දන්නේ නෑ නේ බන්ටි චොක්ලට් තුනත් මරු බං චොක්ලට් කන්න තමයි ගොඩක් මාස වැඩි දාන්න එපා අනේ මේ චොක්ලට් නම් තිබ්බොත් මම නා කන්න බෑ මම වැල්ලා කන්න අඩෝ මේ කයින් එපා මගුල මේ එක්ක මෙතන මේ අයිස්ක්‍රීම් මම දන්සලා තියෙන මේකින් අම්මා ටිකක් තියෙන එක අම්බෝ පොලිම බා දු අම්බෝ මේ අයියේ මට අයිස්ක්‍රීම් එකක් දෙන්න මල්ලි අර පැත්තෙන් ගන්නකෝ අයියේ මේ අයිස්ක්‍රීම් එකක් දෙන්න යකෝ අර පැත්තෙන් ගනි ඔන්න මගුලත් අයියේ නේ පැත්තෙන් ගන්න කියනවනේ අනේ දැන් සත්ති ඒ ඔබට තෑග් ගන්න මේ බස් එකේ දොර අර බලුවා මේක බ්ලොක් කළා මේ නැගපන් ඕනම මන්නේ
හරි අඩෝ මේ දැන් ඇති නේවා එක්ක වැලා එන යාළුවනි ඉතින් අද කතාව මෙතනින් අවසන් කරන්න වෙනවා ඉතින් ඕගොල්ලෝ බලලා තික්කෝ අපේ චැලෙන්ජ් වීඩියෝ කියලා චැලෙන්ජ් එකකට සමා වෙන්න මං ගොන් ආයේ මට අත තියාගෙන ඉන්න බෑනේ මට අතපය තියාගෙන පොඩ්ඩක් ඉන්න දෙන්නේ මං ගෑරියේ තිබ්බ ෆොටෝ ටික කපා දුන්නා යකෝ ඊයේ මම රෙකෝඩ් කරලා ඔක්කොම කරලා මං තිබ්බේ ඩිලීට් කරලා ඔක්කොම කරලා ඩිලීට් සමහරවිට මං අනිත්තර වීඩියෝ එක අනිවාර්යෙන්ම ගේනවා එහෙනම් ඉතින් අදට ඔච්චරයි එහෙනම් අදට ගිහින් එන්න සුබ දවසක්